හරි. ඒකත් හරි. එහෙනම් කොයික තව තියෙන්නේ? තව තියෙනවා. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ මොකක්ද? දැන් ඉස්සර ඉඳන් අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නකොට කියනවා ලංකාව කියන්නේ සංවර්ධනයේ වෙමින් පවතින රටක්. මාතාලා තියෙනවා මාතාලා. එහෙම නැත්නම් තුන්වෙනි ලෝක රටක්. ඔව් වෙන්නේ. දැන් එතකොට ලංකාව සංවර්ධනය වෙන්නෙම නැද්ද? තාමත් මේක සංවර්ධනය වෙමින් පවතින රටක්. දැන් ඒ වගේම තියෙනවා සංවර්ධනය වෙච්ච රටවල් ගොඩක් තියෙනවා. ඉතින් නමුත් ලංකාව තාම සංවර්ධනය වෙමින් පවතින රටක්. එතකොට මොකද්ද මේ සංවර්ධනය කියන්නේ? අයියෝ මාත සංවර්ධනය කියන එක මාමුතු දෙයක් නෙමෙයි. දැන් ඔය අපේ රටේ තැන් තැන් වල හොඳට සංවර්ධනය වෙච්ච තැන් තියෙනවා. සංවර්ධනයේ ප්‍රධානම ලක්ෂණය තමයි මාත්‍යෝ තන්නකොළ ගහක්වත් නැතුව සම්පූර්ණ පොළොවම විතරක් ඉතුරු වෙන්න සුද්ධ කිරීම. හරි. ඒක කරන්නේ දැන් ඔයා දන්නේ නැද්ද මාත්‍යෝ වැඩි. දැන් මේවනේ මාත්‍යෝ මම දැන් ගමනක් යනකොට දක්ක පාරයිනේ බෝඩ් එකක් දාලා දෙනවා ලොකු රෙදි බෝඩ් එක. ඒකේ තියෙන සංවර්ධනයේ විකුණන ඉඩමට යන පාර කියලා. මම ඉතින් ඒ පාර දිගේ ගියා යනකොට මම දැක්කා ඉඩම. මාත්‍යයට කියන මාත්‍යෝ තන්නකොළ ගහක් නැහැ. තනිකර පස් විතරයි. වටේ කාණුවක් කපලා තියෙනවා. ඒ තැන් තැන් වලින් ඔය මොනවද මන්දා කෝණ්‍යා ඉනි ටිකක් හිටවලා තියෙනවා. ඒක තමයි සංවර්ධනය මාත්‍යෝ. දැන් මේ ලෝකේ සංවර්ධනය කරන හරිය ලේසි මාත්‍යෝ. ඔය වගේ වාහන ටිකක් ගත්ත ඊට සුද්ධ කරන මුළු ලෝකෙම මුළු රටම සම්පූර්ණව සුද්ධ කරලා දැම්මම අන්න සංවර්ධනය. හරියට හරි. මං හිතන්නේ මේ දැන් ඉන්න කට්ටිය සංවර්ධනය ඉගෙනගෙන තියෙන අත්තගෙන්මද කොහෙද තමයි? නෑ මේගොල්ලෝ වැරදි ඉගෙනගෙන තියෙන විදිය. වැරදිද? ඔව් මේ මිනිස්සු ගස් කොලා වවලා මේක මොකද්ද මේ සංවර්ධනය කියන්නේ? එහෙම නෙවෙයි සංවර්ධනය කියන්නේ. නැත්නම් අර බෝඩ් එකේ කො වැරදි නැත්නම් සංවර්ධනය කරලා විදිය වැරදි. ඒ මොකද ඒ බෝඩ් එකේ තිබුණේ සංවර්ධනය කර විකුණන ඉඩමට යන පාර කියලා. ඉතින් ඒක සංවර්ධනය වෙලා තියෙන්නේ ඒවනේ මාත්‍ය. ඉතින් ඒක තමයි සංවර්ධනය කියන්නේ. හරි එහෙනම් දැන් අපි ඊට පස්සේ එහෙම තමයි සංවර්ධනය කරන්න ඕනේ. ඔව්. හරි. හොඳයි එහෙනම්. සන්තෝෂයිද?